ආයිබෝවන් අපි අද එකතු වෙලා ඉන්නේ ෆේස් ලැබ් පොඩ්කාස්ට් එකේ තවත් එක් එපිසෝඩ් එකක් සමග. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම උනන්දුවෙන් කතා කරන ස්පෙෂැලිටි එකක් ගැන. ඒ තමයි සම පිළිබඳ ප්‍රශ්න. ඒ සමග එකතු වෙලා ඉන්නවා සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් චතුරාර්ය සිරිවර්ධන. ආයිබෝවන් චතුරාර්ය. ආයිබෝවන් වත්සල. ඩොක්ටර් චතුරාර්ය සිරිවර්ධන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සම පිළිබඳ හැමෝම අහන ප්‍රශ්න දෙකක් ගැන. එකක් තමයි කෙමිකල් පීල්ස්. අනිත් එක තමයි කුරුලෑ සහ කුරුලෑ වලින් ඇතිවන කැලලි තත්වයන් පිළිබඳ. මම ඉදිරියට අපි මුලින්ම පටන් ගමු කෙමිකල් පීල්ස් ගැන ඩොක්ටර් චතුරාර්ය. මොනවද මේ කෙමිකල් පීල්ස් කියන්නේ? ඔව් ඇත්තටම වත්සලා මේක ගොඩක් අය අපෙන් ඇවිල්ලා අහන ප්‍රශ්නයක්. කෙමිකල් පීල් එකක් කියන්නේ අපි කෙමිකල් එකක් යූස් කරලා ඒක මූණේ ආලේපනය කරලා හැම මතු පිට ස්තරය පොඩක් යැවීමේ තත්ත්වයක් තමයි කරන්නේ. පීල් ඔෆ් කිරීමේ තත්ත්වයක් තමයි කරන්නේ. මොකද හැම මතු පිටම ස්තරයේ තියෙනවා මැරිච්ච සෛල සහ ඩැමේජ් වෙච්ච සෛල තියෙනවා. සමහර පිග්මන්ටේෂන් තියෙනවා. ඒවා යවලා අලුතෙන් යන් ස්කින් එකක් ඩෙවලොප් කිරීමක් තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් ගොඩක් අය කියනවා මේ කෙමිකල් පීල්ස් කියන දේවල් ආලේප කරාම ඒ ට්‍රීට්මන්ට් එක කරාම ඒක සමහර වෙලාවට ඒ ට්‍රීට්මන්ට් එක වේදනා සහගත ඒ කියන්නේ පේන්ෆුල් ට්‍රීට්මන්ට් එකක් එහෙම නැත්නම් අමාරු ට්‍රීට්මන්ට් එකක් කියලා. මොකක්ද ඒ ගැන කියන්න පුළුවන්? ඔව් ඇත්තෙන්ම වත්සලා මේ කෙමිකල් පීල් එකක් ගත්තම ඇත්තටම එකක් නෙවෙයි කෙමිකල් පීල් වර්ග ගොඩක් තියෙනවා. අපිව බ්‍රෝඩ්ලි ක්ලාසිෆයි කරනවා හැම මතු පිටම ස්තරයේ සුපර්ෆිෂල් පීල්ස් කියලා කියනවා. ඊට මධ්‍යම ස්තරයේ දක්වා යන ඒවා. කියන්නේ මීඩියම් ඩෙප්ත් පීල්ස් කියලා. එහෙනම් හැම ගැඹුරටම යන පීල්ස්. දැන් සාමාන්‍යයෙන් හැම ගැඹුරට යන්න සමට වේදනාව පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට ගොඩක් ඒවා හරීම එහෙම ලොකු වේදනාවක් ඇති වෙන තත්ත්ව නෙවෙයි. හැබැයි හරි පේෂන්ට් හරි පීල් එක තෝරා ගැනීම ඊටාම වැදගත්. යාගේ ස්කින් ටයිප් එක මත. අපි පීල්ස් කරනවා සමහරක් වෙලාවට ඇක්නි ස්කාර්ස් වගේ වඩු කරන්න. එහෙම නැත්නම් පිග්මන්ටේෂන් වලට, ඇන්ටි ඒජින් වලට කරනවා. ඒ වගේ ගොඩාක් ඉන්ඩිකේෂන්ස් තියෙනවා පීල්ස් කරන්න. එතකොට චතුරාර්ය මොනවද මේ සමේ තත්වයන් ස්කින් ටයිප්ස් කියනවා එක එක දේවල්. ඒතර සමේ තත්වයන් මොනවාද මේ කෙමිකල් පීල්ස් වලට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ? කියන්නේ සමේ තියෙන ලප කැලල් ඒ වගේ තියෙනවනේ තත්වයන් මොන වගේ තත්වයන්ද මේ කෙමිකල් පීල්ස් වලට සුදුසු? ඔව් ඒ කියන්නේ ස්කින් ටයිප්ස් ගත්තොත් ඇත්තටම අපි දෙන්නෙක් ගත්තොත් දෙන්නගේ හැම වෙනස්. එකිනෙකට අංග සම නැහැනේ. සමහර අයගේ ස්කින් එක ගොඩක් ඔයිලි. සමහර අයගේ ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා. සමහර අයගේ ස්කින් එක හරි සෙන්සිටිව්. සමහර අය හරිම දැන් අවුවට පොඩ්ඩක් ගියත් හැම රතු වෙනවා. හැම පිලිස්සෙන්න පුළුවන්. ඒ වගේ ඉෂුස් තියෙනවා. ඉතින් හරි පරිස්සමෙන් තමයි කෙමිකල් පීල් එකක් කරනකොට හරි එක සිලෙක්ට් කරන එක හරිම වැදගත්. එම් හරි එක සිලෙක්ට් කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ රිසල්ට්ස් එනවා. එතකොට අර සමේ ඇතිවන පිග්මන්ටේෂන් එහෙමත් නැත්නම් අර අඳුරු ස්වභාවයන් ලයින්ස් ඒ වගේ දේවල් වලට මේ කෙමිකල් පීල්ස් සුදුසු වෙනවද? ඔව් අපි ඒවටත් කෙමිකල් පීල්ස් යූස් කරනවා. ඒතර දැන් කෙමිකල් පීල්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒතර අපි එතෙන්දි සලකා බලන කරුණක් තමයි පිග්මන්ටේෂන් තියෙනවනම් හැමේ කොයි ලෙවල් එකද පිග්මන්ටේෂන් තියෙන්නේ කියලා. දැන් මතු පිට ස්තරයේද ඊට ගැඹුරු ස්තරයකද කියලා. මොකද ඒ අනුව අපි යූස් කරන කෙමිකල් එක වෙනස් වෙනවා. එතකොටම ඒකම දැන් ස්කින් ටයිප් එක ගැන කිව්වනේ. ඒතර අපි එතනදිත් ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් නම් ඒකට අපි කොහොමද කෙමිකල් පීල් එකක් කරනකොට ප්‍රයිමින් කියලා දෙයක් කරනවා. ඒ කියන්නේ පෙර සූදානමක්. විශේෂයෙන්ම අපේ වගේ ස්කින් අපේ පිග්මන්ටඩ් ස්කින් එකක් නේ තියෙන්නේ දකුණු ආසියාවේ. ඒතර අපි විශේෂයෙන්ම ටිකක් වැඩි පරිස්සමක් දක්වන එක හොඳයි. මොකද නැත්තම් මේ අපි කෙමිකල් පීල් කරනකොට කලව්වේ ගියොත් එහෙම සමහරට අනිසි ප්‍රතිඵල එන්න පුළුවන්. අපි ඒ සඳහා පෙර සූදානමක් කරේ නැත්තම්. ඒ ප්‍රයිමින් කියන එක අඩු ගානේ සති දෙකක් හතරක් අතර කාලයකට කලින් පටන් ගන්න ඕන එකක්. අපි ගොඩක් වෙලාවට අවුවෙන් පරිස්සම් වෙන උපදෙස් දීලා සන් බ්ලොක් එකක් දීලා එකම හැම ලෑස්ති කරන්න වෙනම ක්‍රීම් වර්ග දීලා තමයි හැම ලෑස්ති කරන්නේ සඳහා. ඊට පස්සේ තමයි පීල් එක කරන්නේ. ඒතර මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ කෙමිකල් පීල්ස් කියන දේවල් ඔය දකුණු ආසියානු සමවල් වලට එහෙම නැත්නම් අපි කියනවා තද පැහැතියෝ අඳුරු සමවල් තියෙන අයට සුදුසුද සහ ඒ අයට කරලා වැඩක් වෙනවද? එහෙම කරනවා නම් ඒගොල්ලෝ ගන්න ඕනේ මොනවාද ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ දේවල් එහෙම කෙමිකල් පීල්ස් කරනවා නම් ඒ වගේ සමක් තියෙන පුද්ගලෙක්.
ඔව් ඇත්තටම දැන් පිග්මන්ටේෂන් වගේ ඉෂුස් ගොඩාක් වෙලාට එන්නේ අපේ වගේ පිග්මන්ටඩ් ස්කින් වලට තමයි. ඉතින් ඒක සුදුසුයි. එකම දේ අපි ඒ කෙමිකල් පීලිං ඒජන්ට් එක යූස් කරනකොට ඒ යූස් කරන සාන්ද්‍රණයේ හැම පොඩි වෙනස්කම් තියෙනවා. ඒතර අපි හයි කොන්සන්ට්‍රේෂන් වලට යන්නේ සුදු ජාතිකයන්ගේ තරම්. ඊට වඩා අඩු සාන්ද්‍රණයට තමයි යන්නේ. ඉතින් ඒකයි ඒව ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් ගාවට යන එක වැදගත්කම තියෙනවා. එතකොට චතුරාර්ය කියන්න පුළුවන්ද දැන් අපි කෙමිකල් පීල් එකක් කරන්න කෙනෙක් ආවොත් මොනවද මේකේ තියෙන ස්ටෙප්ස් කොහොමද පටන් ගන්නෙ කොහොමද වැඩේ යන්නේ කියලා කොහොමද අපිට කියන්න පුළුවන් වේද? වත්සලා මුලින්ම මම හිතන වැදගත්ම දේ පීල් එකට සුදුසු පේෂන්ට්ව තෝරා ගැනීම. මොකද හැමෝටම පීල් කරලා එහෙම කරන්න බෑ. අදාළ පේෂන්ට් සුදුසු දෙයක් තමයි ඒක වෙන්නේ. අපි පීල් නොකරන කාණ්ඩෙකුත් තියෙනවා. අපි විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට පීල් කරන්නේ කලින් ඒ පීලිං ඒජන්ට් එකකට ඇලර්ජි හිස්ටරි එකක් තියෙනවා නම් කරන්නේ. මූණේ ඇක්ටිව් ඉන්ෆෙක්ෂන් එකක්. ඒ කියන්නේ ආසාදනයක් තියෙනවා නම් ඒ අවස්ථාවේ පීලිං කරන්නේ ආසාදනට මුලින් බෙහෙත් කළා තමයි පීලිං වලට යන්නේ. එහෙම ඒ වගේ අවස්ථා තියෙනවා. තව සමහර අය ඉන්නවා අර කීලොයිඩ්ස් කියලා ගොඩාක් ගණකම් කැලරි වර්ගයක් හැදෙන අය. ඒ වගේ ගේත් අපි පීල් කරනවා නම් කරන්නේ ඊටාම පරිස්සමෙන්. එතකොට දැන් මේක ස්ටෙප්ස් ගත්තොත් අපි මුලින්ම කරන්නේ දැන් පේෂන්ට් කෙනෙක් අහම පේෂන්ට් එක කවුන්සල් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. මොකද පේෂන්ට් හරියට දැනගන්න ඕනේ මොකද්ද අපි කරන්න යන්නේ කියලා. මොකද හරියට කරන්නේ නැතුව කරත් පේෂන්ට් උත් කලබල වෙනවා, පේෂන්ට් උත් බය වෙනවා. අනිත් එක දැන් අපි උදාහරණයක් විදිහට සමහර අය විලා කියනවා ડોක්ටර් එනසති මගේ වෙඩින් එක. අද අපි පීල් එකක් කරමුද කියලා. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඒක එච්චර සුදුසු දෙයක් නොවෙන්න පුළුවන්. මොකද අපි පීල් එකක් කරාම යූස් කරන ඒජන්ට් එක අනුව සමහර ඒජන්ට්ස් වලට සතියක් දෙකක් වගේ මූණේ හැම රතු වෙලා හැම යන ගතියක් එන්න පුළුවන්. ඒතර ඒ වගේ එක පීල් කරනවා ඉතාලම මයිල්ඩ් පීල් එකක් කරනවා වැඩිය හොඳයි. ඉතින් පීල් නොකර ඉන්නවා නම් ඒ වගේ අවස්ථා. ඉතින් පේෂන්ට් එක හොඳට සාකච්ඡා කරලා එයාගේ අවශ්‍යතාවනුත් අපි සැලකිල්ලට ගන්න ඕන. ඒකම එයාගේ සේෆ්ටි එකත් සැලකිල්ලට ගන්න සුසු දෙයක් කරාම මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ડોක්ටර් චතුරාර්ය කිව්වා වගේ මට තේරුම් ගිය දේ තමයි දැන් අර කෙමිකල් පීල් එකක් කියන්නේ අර රූපලාවන්‍ය ප්‍රතිකාරයක් නෙමෙයි කියන දේ. ඒ කියන්නේ අර ෆේෂියල්ස් කියලා වගේ වෙඩින් එකට ලං වෙලා ෆේෂියල් එකක් කරගන්නවා වගේ කෙමිකල් පීල් එකක් කරන එක එච්චර මේ එහෙම සුදුසු දෙයක් නෙමෙයි. එහෙමද? ඒ කියන්නේ මෙහෙමයි. පීලිං ඒජන්ට්ස් ගොඩක් තියෙනවා. සමහර ඒවා ගොඩක් සැර අඩු ඒවා. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් රෙටිනෝල් පීල් කියලා කියනවා. අපි ඒකට කියනවා ඔෆිස් පීල් එකක් කියලා. මොකද ඒකේ ඩවුන් ටයිම් එකක් නැහැ. ඒක ඩවුන් ටයිම් කියන්නේ අපි පීල් එකක් කරාම හැම යථා තත්ත්වයට ආයෙ යන කාලෙ. මොකද අපි පීල් එකක් කරාම මම කිව්වා වගේ රතු වෙන්න පුළුවන්, හැම යන්න පුළුවන්. ඒතර එහෙම ගිහිලා ආයෙ යථා තත්ත්වයට එනවා. යථා තත්ත්වයටම කලින් තිබ්බට වඩා හොඳ තත්ත්වයකට එනවා. ඒතර ඒකට එන්න යන කාලය තමයි ඩවුන් ටයිම් කියන්නේ. දැන් ඔය සමහර පීල් වර්ග තියෙනවා පේෂන්ට් දැන් කරාම ඊළඟ දවසේ වැඩට යන්න බෑ. මොකද මූණ රතු වෙලා හැම යනතර ඔක්කොමලා බලනවා මේ මොකද කියලා. ඒත් සමහර පීල්ස් තියෙනවා එහෙම ලොකු ඩවුන් ටයිම් එකක් නැහැ. අපි ඔෆිස් පීල් එකක් කියලා කියන්නේ. ඔෆිස් බ්‍රේක් එක ඇවිල්ලා කරලා යන්න පුළුවන් කවුරුත් දන්නෙත් නැහැ. මොකද හැම යාම ඊටාම ස්විමින් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ඒ වගේ පීල් එකක් නම් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒකනේ මම කිව්වේ පේෂන්ට්ගේ හැමේ තත්ත්වය අනුව බලලයි එයාගේ තියෙන නීඩ්ස් අනුව බලලයි තමයි ඩිසයිඩ් කරන්නේ. මොකද මේ මයිල්ඩ් පීල්ස් ඒ සර අඩු පීල්ස් හැම ගැඹුරු ප්‍රශ්න වලට ට්‍රීට් කරන්න එච්චර සුදුසු නෑ. මොකද ඒවා එච්චර ගැඹුරට යන පීල්ස් නෙවෙයි. එතකොට අපි පේෂන්ට් එක්ක කවුන්සලින් කරලා යත් එක ඩිස්කස් කරලා එයා පීල් එකට කැමති නම් අපි ඊළඟට කරන්නේ මම කලින් කිව්වා වගේ එයාව ප්‍රයිමින් කියන දෙයට යොමු කරන්න ඕනේ. ඒතර ප්‍රයිමින් වලදී වැදගත් දේ ඒ කාලය ඇතුළත අපි හැමට කරන පෙර සූදානමක්. එහෙනම් හැමට අවුවෙන් වෙන්න පුළුවන් හිරු එළියෙන් වෙන්න පුළුවන් දේ අවම කරන්න. මොකද අවුවෙන් තමයි අපේ හැම පිග්මන්ටේෂන් එන්නේ. ඒතර අපි ඒ සඳහා පේෂන්ට් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න කියනවා. ඒතර ඒක අනිවාර්යෙන් එයා කරන්න ඕන දෙයක්. ඊට අමතරව අපි ගොඩක් වලට රෙටිනොයිඩ් ක්‍රීම් එකක් යූස් කරනවා. හැම මොකද එහෙම යූස් කරාම පීල් එකට දක්වන ප්‍රතිචාරය වඩාත් හොඳයි. එතකොට අපි රෙටිනොයිඩ් ක්‍රීම් එකක් රෙටිනෝල් එකක් යූස් කරාම වෙන්නේ හැමේ ටෝන් එක කියන්නේ හැමේ පාට ඊවන් වෙනවා. හරිද? ඊළඟට පීල් එකේ ඩෙප්ත් එක තව වැඩි වෙනවා. තව ගැඹුරට පීල් එක යනවා. එහෙනම් ඉෆෙක්ටිව්නස් එක වැඩි වෙනවා. හැබැයි මේ වගේ ක්‍රීම් එකක් යූස් කරනවා නම් පීල් එකට අඩු ගානේ දවස් 3කට කලින්වත් ඒක නවත්තන්න. ඒකම අපි සමහර ස්කින් ලයිට්නින් ඒජන්ට් එකක් දෙනවා. ඒත් එහෙම කරාම හැමේ පැහැය තවත් දුරට දීප්තිය ඉම්ප්‍රූව් වෙනවා. ඒත් එහෙම කරලා අදාළ දවසේදී පේෂන්ට් ආවම අපි මුලින්ම කරන්නේ මූණ සෝදලා ඒ අදාළ ආලේපනය කරනවා. එතකොට එතනින් එහාට වෙන ස්ටෙප්ස් නම් යූස් කරන පීල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර පීල්ස් අපි නියුට්‍රලයිස් කරන්න ඕන, සමහර එහෙම කරන්නේ නැහැ. ත්‍රාන්තිමට එක කරලා ගොඩක් වෙලාවට අපි යම් කිසි වෙලාවක් තියලා මූණ සෝදන්න කියනවා. සෝදලා සන්ස්ක්‍රීන් එකක් ආලේප කරලා පේෂන්ට් යවනවා. ඒතර විශේෂයෙන්ම ඊළඟ දවස් දෙක හරිම වැදගත්. ගොඩාක් අවුවෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් හදිසියෙන්වත් පේෂන්ට් ඊළඟ දවසට බීච් එකට යන ට්‍රිප් එකක් හරි මොනවා තියුණා අපි කවදාවත් ඊට කලින් දවසේ පීල් කරන්නේ නැහැ. හරි. ඒතර පීල් කරන් පස්සේ ඒතර වෙන්න පුළුවන් දේ ගැන අපි පේෂන්ට් එඩියුකේට් කරලා යවන්න ඕන. මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්
මොනවද ඩේන්ජර් සයින්ස් මොනවද තියෙන මොනවද ඒව ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. උදාහරණයක් විදිහට හැම ගොඩක් අසන ගන්නවා නම් හරි රතු වෙනවා නම් හරි ඉන්ෆෙක්ෂන් එක රෝග ලක්ෂණයක් තියෙනවා නම් අනිවාර්යෙන් එයා කන්ටැක්ට් කරනවා. ඒතර ඒ වගේ ඒව ගැන බලලා ඒතර පීල් එකට ඊළඟට ආයි පේෂන්ට් අපි ගෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් කොච්චර සෙෂන්ස් ප්‍රමාණයක් මේ පීල් එකක් පටන් ගත්තොත් එහෙම කී පාරක් පේෂන්ට් එන්න ඕනිද ඒ වගේ සෙෂන්ස් වලට? ඒක වෙනස් වෙනවද පේෂන්ට්ගෙන් පේෂන්ට්? ඔව් ඒක තනිකරම බලපාන එකක් පේෂන්ට් අනුව. දෙවෙනි එක පේෂන්ට් තියෙන කන්ඩිෂන් එක අනුව සහ ඒකේ සිවියරිටි එක අනුව. දැන් උදාහරණයක් විදිහට දැන් පේෂන්ට් සමහර අයගේ ස්කින් එක විශේෂම ටිකක් ලහ පැහැති සෙන්සිටිව් තියෙන අයගේ ස්කින් එක තියෙන අයගේ අපිට රෙස්පොන්ස් එක ටිකක් තදින් දකිනවා. ඒතර ගොඩාක් පීල්ස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේ කෙනෙක්ගේ. තව සමහර අයගේ මල්ටිපල් පීල්ස් කරන්න. ඊළඟට දැන් උදාහරණයක් විදිහට ඇක්නි ස්කාර්ස් වලට වගේ කරනවා නම් ස්කාර් එකේ ඩෙප්ත් එක තියෙන ස්කාර්ස් ප්‍රමාණය අනුව කරන්න ඕන පීල්ස් ගන්න වෙනස් වෙනවා. එහෙනම් ඒක පේෂන්ට්ගෙන් පේෂන්ට් අතර වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට පේෂන්ට්ගෙන් පේෂන්ට් වෙනස් වෙනවා. එතකොට පීල් එකක් කරාම ඒක හරියට පවත්වා ගැනීම. ඒ කියන්නේ අපි කියනවා ඒකට ආෆ්ටර් කෙයා. ඒක ඉතා වැදගත් දෙයක්. ඔව්. ඒක හරිම වැදගත්. කොහොමද ඒ ආෆ්ටර් කෙයා එක කරන්නේ? ඔව් එතනදී වැදගත්ම දේ sun protection එක. ගොඩාක් patientsලා කියනවා මම අවුවේ යන්නේ නැහැ නේ හින්දා මම යූස් කරන්නේ නැහැ කියලා. ඒ වුණාට ඒක අපි මුලදී ඇඩ්වයිස් කරේ නැත්නම් ඒක යූස් කරේ නැත්නම් ප්‍රශ්න වලට යන්න පුළුවන්. මොකද හිරු එළිය විතරක් දැන් අපි ලයිට් කිව්වම අනිත් sources of light LED lamps වෙන්න පුළුවන්, screens වෙන්න පුළුවන් ඒවත් light sources තමයි. ඒ වයින් උත් යම් කිසි තරමක ස්කින් එකේ changes එන්න පුළුවන්. මොකද පීල් එකක් කරන් පස්සේ අපේ හැම ටික දවසක් යනකම් sensitive නේ. හින්දා විශේෂයෙන්ම අපි ඇඩ්වයිස් කරනවා අවුවේ ගියත් නැති උනත් විශේෂයෙන් මුල් දවස්වල නම් අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් එක ගොඩාක් පරිස්සමෙන් කියන්නේ ගොඩක් යූස් කරන්න ඕන කියන එක. එතකොට කෙමිකල් පීල් එකක් සඳහා සුදුසු කැන්ඩිඩේට් කෙනෙක් කියන්නේ සුදුසු රෝගියෙක් තෝරාගන්නේ කොහොමද? ඒ කෙනෙක් මොන වගේ කොහොමද ඒ කියන්නේ කෙමිකල් පීල් එකට නුසුදුසු තත්වයන් තියෙනවද? ඔව් අර මම කලින් කිව්වා වගේ දැන් සාමාන්‍යයෙන් අපි අනිවාර්යෙන්ම දැන් පේෂන්ට් එක ටිකක් ලොකු ඩිස්කෂන් එකක් යනවා ඔය පීල් එකට කලින්. ඒතර පේෂන්ට්ගේ ප්‍රෙග්නන්සි රිස්ක් එකක් තියෙනවා නම් ඊළඟ කාලේ ඒකම පේෂන්ට් අර කීලොයිඩ් කියන ස්කාර් ටෙන්ඩන්සි එකක්. ඒ කියන්නේ පොඩි තුවාලයකටත් ලොකු කැලණියන ටයිප් එක කෙනෙක් නම් ඇක්ටිව් ස්කින් ඉන්ෆෙක්ෂන් එකක් හැම ආසාදනයක් උදාහරණයකට මොකක් හරි බැක්ටීරියාවක් හරි හිමට අපි කියනවා අර කෝල් සෝස් කියන්නේ අර වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා අර ඒ වගේ හැමෙන් පොඩි වතුර බිබිලි වගේ න අපි පොදු විවහාර කියන කැරපොත්ත කාලා කියලා හරි ඒ වගේ තත්වයක් තියෙනවා නම් ඒ අවස්ථාවක පීල් එක කරන එක එච්චර සුදුසු නෑ. මුලින් ඒකට ප්‍රතිකාර කරලා ඉන්නවා. එතකොට ડોක්ටර් චතුරාර්ය මම අහලා තියෙනවා සමහර වෙලාවට ඔන්ලයින් يعني අපිට පර්චේස් කරන්න පුළුවන් මේ කෙමිකල් පීල්ස් ඒ කරලා ගෙදරදී ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවද? එහෙම ඒ වගේ පීල් එකකින් ඒ ලැබෙන ප්‍රතිඵල සාර්ථකද? ඒවා පාවිච්චි කරන එක හොඳයිද නැද්ද කියන එක ගැන කොහොමද දැනුවත් කරන්න පුළුවන් අපි? ඔව්. ඒ කියන්නේ මෙහෙම ඔන්ලයින් එහෙම ගෙන්න ගන්න පුළුවන් පීල්ස් තියෙනවා. සාමාන්‍ය මගේ එක්ස්පීරියන්ස් එකේ ගොඩක් පීල්ස් සාන්ද්‍රණය අඩුයි. මොකද සේෆ්ටි එක බලන්න ඕනේ. මොකද දැන් සාමාන්‍යයෙන් ස්ට්‍රෝංගර් පීල්ස් කරන්නේ පුරුදු කෙනෙක් ගාව තමයි ඒක කරන්න ඕන. ගෙදරදී ඒව කරන එක ටිකක් අහිතකර වෙන්න පුළුවන්. සමහරට ඇලර්ජික් රියැක්ෂන්ස් එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට බර්න් එකක් එන්න පුළුවන්. ඉතින් මොකද අපි අනිවාර්යෙන් මම කිව්වා වගේ ස්කින් ටයිප් එක බලලායි ඩිසයිඩ් කරන්නේ පීල් එක කොහොමද කියලා. උදාහරණයක් විදිහට දැන් ග්ලයිකොලික් ඇසිඩ් පීල් එකක් ගත්තොත් මගේ වගේ හැම තිනොට සමහරට 50ක් වගේ යන්න පුළුවන් ප්‍රශ්නයක් වැඩි නැතුව. ඒ 70ට වගේ යනවා නම් ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි ඉතින් ඒ හැම වර්ණය අනුව මේවා බලපානවා. ඉතින් ඒක ඉතින් මට කියන්න දෙක තමා ඩිසයිඩ් කරන්න ඕනේ ඒක කරනවද නැද්ද කියලා. හැබැයි ඒකේ පොඩි සේෆ්ටි ඉෂුස් තියෙනවා. අන්තික එහෙම යූස් කරත් සමහරට ඒ පීල්ස් සාන්ද්‍රණය අඩු හින්දා අවශ්‍ය රිසල්ට් එක නොලැබෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කරනවා නම් හදිසියෙන්වත් මම කරන එක රෙකමෙන්ඩ් කරන්නේ කරනවා නම් මුලින් මම දෙන ඇඩ්වයිස් එක චූටි ඒරියා එක ගාලා බලන්න. නැත්නම් මුළු මූණෙම ගාලා පුච්ච ගන්නකොට පොඩි ඒරියා එක ගාලා ටෙස්ට් කරලා බලලා ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් විතරක් යූස් කරන්න. එහෙම කරත් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න ඕන. ඒ කියන්නේ කෙමිකල් පීල්ස් මේ කියන විදිහට ඒ සම්බන්ධ විශේෂඥ දැනුම ඇති පුද්ගලයෙක් කියන්නේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ ගැන ඒ සමග කරන්න ඕනි ප්‍රතිකාර තත්වයක්. ඔව් මොකද මේක ගැන හොඳට දැනුම පළපුරුදු තියෙන කෙනෙක් ගාවට යනක හරිම වැදගත්. මොකද අපි මම හැමතිස්සෙම කියන එකක් තමයි අපි හැමතිස්සෙම කෙනෙක් දිහා බැලුවම මුලින්ම පේන්නේ මූණ. මුලින්ම හිත යන්නේ මූණට. ඒතර මූණෙත් දැන් අපේ ජීවිතේට මේක මූණනේ හම්බ වෙනවත්සලා. ඕක මොන හරි කරලා පිච්චුනොත් කරලක් ආවොත් අවුලුනොත් ඒක ඉතින් ගොඩක් වෙලාට යථා තත්ත්වයට ගන්න ගොඩාක් වෙහෙසෙන්න ඕන. ගොඩක් මුදල් යට කරන්න ඕන. එහෙම කරලා තිබ තත්ත්වෙම ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක මූණ කියන දේෙන් තමයි අපේ තනිකර self confidence එක එහෙම ඔක්කොම නිර්ණය වෙන්නේ ඒකෙන්. ඒකෙන් තමයි මූණේ කරන ඒවා හරි පරිස්සම් වෙන්න ඕන.
එතකොට චතුරාර්ය මේ ඔය ඇක්නි පිග්මන්ටේෂන් ඒ වගේ මේ සමේ තත්වයන් වලට අමතරව ඔය කෙමිකල් පීල්ස් කරන වෙනත් තත්වයන් තියෙනවා. ගොඩක් අය කරන්නේ ওই දේවල් වලටනේ. තවත් අඳුරාගත් තත්වයන් තියෙනවද මේ පීල්ස් මේ සුදුසු වෙන? ඔව්. දැන් අපි කතා කරා වගේ ඇක්නි වල කැලරි අඩු කරන්න, ඇක්නි වල පිග්මන්ටේෂන් අඩු කරන්න වගේම ඇක්නි හදන එකත් සමහරට අඩු වෙනවා සමහර පීල්ස්. උදාහරණයක් විදිහට සැලිසිලික් ඇසිඩ් පීල්ස් වලම ඇක්නි වල සිවියරිටි එක අඩු වෙනවා. ඊට අමතරව දැන් අපි ගොඩාක් අය ඉන්නේ අතරම ඕවටත් අමතරව ඔය ඇන්ටි ඒජින් ෆැක්ටර් වලට. දැන් ඔය අලුත් පීල්ස් තියෙනවා, ඔය නැනෝ පීල්ස් කියලා තියෙනවා. ගොඩක් සර අඩු පීල්ස්. ඒතර රෙටිනෝල් පීල්ස්. ඒ වගේ ඒවායින් අර හැම වයසට යෑම ප්‍රමාද කරන ඒවා ඩිලේ කරන පීල්ස් වර්ග තියෙනවා. තව ගොඩක් අය කන්සර්න් වෙන එක තමයි පීල්ස් වලින් හැම ගොඩක් ඩ්‍රයි වෙනවා කියලා. ඒත් ඇත්තටම හැම පීලකටම එහෙම වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔය ලැක්ටික් ඇසිඩ් පීල්ස් වලින් එහෙම සමහරට ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා, අර ඩ්‍රයිනස් එක නැති වෙනවා, එහෙමත් තියෙනවා. අනිත් එක පීල්ස් වල ගොඩක් වෙලාට යූස් කරන්නේ නැචරල් ඒවා. දැන් උදාහරණයක් ප්ලාන්ට් ෆෘට් ඇසිඩ්ස් වගේ ඒවා යූස් කරනවා. ඉතින් ඒවා හැම එකම එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් ලොකුට එනවා නෙවෙයි. අතන ගොඩක් සේෆ් හරියට කරනවා. මේන් තින් හරියට කරන්න ඕන ප්‍රොසීජර් එක. පේෂන්ට් ડોක්ටර්ත් හරියට කරන්න ඕනේ. පේෂන්ට්ුත් ඒ කියන උපදෙස් හරියටම පිළිපදින්න ඕනේ. එතකොට චතුරාර්ය දැන් ගොඩක් දේවල් වලට මිත්ස් තියෙනවානේ. මොනවද මේ මිත්ස් මේ කෙමිකල් පීල්ස් ගැන තියෙන ඒවයි අතුරු ප්‍රතිඵල? දැන් මේ කෙමිකල් පීල්ස් කරාම කැන්සර් හැදෙනවද? මේ වගේ දේවල් ඒව ගැන මොනවද කියන්න තියෙන්නේ? පේෂන්ට්ලට තියෙන ප්‍රධාන ප්‍රශ්න. ඔව්. නෑ ඉතින් ඒක ප්‍රශ්න තියෙන එක සාධාරණයි. මොකද මූනේ කරන්නේ අන්තික සමහරට අර මේව ගැන ගොඩාක් කට්ටිය අතර ඔය කිව්වා වගේ මිත්‍යා විශ්වාස තියෙනවා. දැන් මොකද අපි පීල් එක කරනකොට මූණ ටිකක් රතු වෙන්න පුළුවන්, හැම යන්න පුළුවන්. එහෙනම් ගොඩක් අය හරි බයයි. හරිද? ඒතර මෙහෙමයි. දැන් මට කියන්න තියෙන එක හරියට කරාම හරිම සේෆ්. ගොඩක් වෙලාවට දැන් සමහර පේෂන්ට්ලා ඉන්නවා කරන්න හරි බයයි. ඒත් කරාන් පස්සේ පේෂන්ට්ම ආයි පීල්ස් කරමු කියලා ඉල්ලන් එනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් ඇති කිව්වත් පේෂන්ට් කෙනා අපි තව ටිකක් කරමු කියලා එම වෙන අවස්ථා තියෙනවා. මේ කෙමිකල් පීල්ස් වල එහෙම කැන්සර් හැදෙන්නේ මුකුත් නැහැ. එහෙම කොහෙවත් එහෙම හොයාගෙන නැහැ. ඇත්තටම මේ කෙමිකල් පීල්ස් කියන්නේ මේ ළඟදී හොයාගත්ත එකක් නෙමෙයි. මගේ දැනුම හැටියට මේක මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රා අර ඒ කාලේ ඉඳන්ම අර ඒගොල්ලෝ කිරි මූණේ ගාලා තිනවා. කිරි වල ඉතින් ඔය ලැක්ටික් ඇසිඩ් කියන සංඝටකේ තමයි තියෙන්නේ. කහම වර්ධනය කරන්නේ. ඉතින් මේක ඉස්සරින් ඉඳන්ම වෙන දෙයක් තමයි අලුතෙන් හොයාගත්ත එකක් නෙමෙයි. ගොඩක් ආදි කාලින වෙනවා. පීලිං ඒජන්ට්ස් තමයි අලුත් ඒවා දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර කාලේ ට්‍රැඩිෂනල් පීල්ස් වලට ගොඩක් සේෆ් ඒවා දැන් කාලේ තියෙනවා. ඉතින් අතර මෙහෙම බය වෙන්න ඕන එකක් නෙමෙයි. හරියට කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හරියට හරි කෙනෙක්ගෙන් ප්‍රතිකාරය ලබා ගන්න එක තමයි වැදගත්. ඔව්. දැන් ડોක්ටර් චතුරාර්ය අපි ඊළඟට කතා කරමු. අපි ඉස්සෙල්ලා කතා කරපු අනිත් මාතෘකාව ගැන. මොනවද මේ කුරුලෑ? කුරුලෑ කොහොමද ඇති වෙන්නේ? මොනවද ඇත්තටම මේ කුරුලෑ ඇති වෙන්න හේතු? ඒ කියන්නේ පිරිසිදුකමද, අපි ගන්න ආහාර පානද, එහෙම නැත්නම් හෝමෝන ක්‍රියාකාරීත්වයද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔව් අත්සලාවක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඔයා දන්නවද අපි දැන් කුරුලෑ ගොඩක් වෙලාට හිතන් ඉන්නේ ටීනේජ් ඉයර්ස් නේ, නව යෞවන වියේ එහෙම ඇතිවන තත්වයක් කියලා. ඒත් ඇත්තටම අත්සලා අලුත උපන් බිලිඳන් ඉඳන් වයසට යනකම්ම ඕනම අවස්ථාවක කුරුලෑ හට ගන්න පුළුවන්. අපි කියනවා බිලිඳුන්ගේ හට ගන්න ඇක්නියකට නියෝනේටල් ඇක්නි කියනවා. ඉන්ෆන්ටයිල් ඇක්නි කියන ඊට වඩා පොඩ වයසින් වැඩි ළමයින්ට හැදෙනකොට ඒකම ටීනේජර්ස්ලට හැදෙන අපි පුරුදු ඇක්නි එක තියෙනවා. තව වයසට ගියාම තව සමහර බෙහෙත් වලට එන්න පුළුවන්. අපි මේ දවස් හරියට දකිනවා මේ සමහර ක්‍රීම් ආලේපන, ස්ටිරොයිඩ් ආලේපන එහෙම සුදු වෙන කට්ටිය කාලේ එනවා මූණේ කුරුලේ හදාගෙන. ඒතර කොස්මෙටික්ස් වලටත් ඇක්නි අපි දකිනවා හරියට. ඒතර ඇක්නි හැදෙන්න එක තනි හේතුවක් නැහැ. හැබැයි ප්‍රධාන වශයෙන් බලපාන කාරණා කීපයක් තියෙනවා. ළමයෙක් වැඩි වියටපත් වෙනකොට සිදුවෙන හෝමෝන් වෙනස් වීමත් එක්ක හැමේ තියෙන තෙල් ග්‍රන්ථි වලින් තෙල් සෑදීම අපි කියනවා සීබම්. ඒ සබේෂස් ග්ලෑන්ඩ්ස් ඇක්ටිවේට් වෙලා ඒ තෙල් සෑදීම වැඩි වෙනවා. ඒකෙන් වෙන දෙයක් තමයි ඒ තෙල් ග්‍රන්ථි වල ඕපනින්ග්ස් බ්ලොක් වෙන්න පුළුවන්. බ්ලොක් වුනහම ඒ සීබම් එක්ක වෙලා එතන බැක්ටීරියා වෙන හොඳ මාධ්‍යයක් වෙනවා. ඒතර අපි හැමෝගෙම හැම මත පිට බැක්ටීරියා ඉන්නවා. ඒගොල්ලෝ ඉන්න එක හොඳයි. එකෙන් ඇත්තටම හැම ආරක්ෂා වීමකුත් වෙනවා. ඒතර සමහරක් වෙලාවට අර වගේ තෙල් ග්‍රන්ථි බ්ලොක් වුනහම ඒ වාසිතව පොඩි වෙනස් වීම වෙනවා. ඒවයේ ප්‍රධාන ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් එන්න පුළුවන්. ඒවයේ බැක්ටීරියා වර්ධනය වීමත් එක්ක ඒ ගෙඩි වගේ තත්ත්වෙ එන්න පුළුවන්. අපි කියනවා papules, pustules, nodules කියලා එක ස්ටේජස් තියෙනවා කුරුලෑ වල. ඒතර දැන් ඒ තත්වයන් හින්දා තමයි කුරුලෑ හටගන්නේ.
හැබැයි ඒ විතරක්ම නෙවෙයි වෙන හේතුත් බලපානවා. දැන් ඔය නවයුන් වයස වෙන හෝමෝන් වෙනස් වීමට අමතරව වෙන හෝමෝන් තත්ත්ව තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අර අපි කියනවා පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් කියලා තරමක් සුලභ තත්ත්වයක් ඇත්තටම. විශේෂයෙන්ම ටිකක් අර තරදබාරු ගතිය වැඩි කාන්තාවන්ගේම අපි ඒක දකිනවා. ඩිම්බ කෝෂවල ඩිම්බ මෝරණ එකේ ප්‍රමාද වීමක් තියෙනවා. ඒකත් එක්කත් කුරුලා එන්න පුළුවන්. ඒකම මං කිව්වා වගේ අපි හරියට දකිනවා මේ දවස්වල ඔය කොස්මෙටික්ස් වලට අර හැම සුදු කරගන්න එක එක ඒවා ගාලා ස්ටිරොයිඩ් ආලේපන ගාලා එහෙම කුරුලා එන්න පුළුවන්. ඔළුවේ සමහර තෙල් වර්ග ආලේපනය කිරීමෙන් උත් සමහර වෙලාවට හැමේ තෙල් ගතිය වැඩි වෙලා කුරුලා දකින්න වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම බෑක් ඇක්නි එන්න පුළුවන් ඒතර. මේ නල්ල දිගට එහෙම කුරුලා එන්න පුළුවන් ඒකෙන්. ඊට අමතරව දැන් ඇහුවනේ මගෙන් ඩයට් එක ගැන. කෑමයි කුරුලා වලයි සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම පැණිරහ කෑම. අපි කියනවා ඔය high glycemic index foods කියලා. pastry වගේ ඒවා පාන් එතකොට sweetened drinks පැණිරහ බීම ඒ වගේ ඒවාට කුරුලා වැඩි වෙන්න පුළුවන්. ඒකම කිරි ගත්තොත් අපි කියන්නේ skimmed milk අර fat non fat milk එකේ කුරුලා සෑදීම risk එක වැඩි. ඒ දෙකම හින්දා කුරුලා වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තව අපි දකින එකක් තමයි මේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි කොට ආර්ද්‍රතාවය humidity එක වැඩි කොටත් කුරුලා ටිකක් වැඩි වෙන්න පුළුවන්. දැන් කොළඹ ඉන්න කෙනෙක් නෝරෙලිය ගියාම කුරුලා අඩු වෙනවා. නෝරෙලිය ඉන්න කෙනෙක් මෙහෙ පදිංචිලාම සමහරට කුරුලා වැඩි වෙනවා. එහෙමත් අපි දකින වෙලාවල් තියෙනවා. ඒකම සමහර බෙහෙත් වර්ග වලටත් කුරුලා වැඩි වෙනවා. විශේෂම ස්ටිරොයිඩ් ටැබ්ලට්ස් ඔය ප්‍රෙඩ්නිසෝලෝන් වගේ ඒවා සමහර ලෙඩුන්ට ගන්න වෙනවා විවිධ හේතුන් මත. ඒවටත් සමහර වෙලාවට කුරුලා එන්න පුළුවන්. එතකොට කුරුලා වල වැදගත්ම දේ දැන් බහුතරයක් අයට ජීවිතයේ යම් අවස්ථාවක හෝ කුරුලා හැදෙනවා. කුරුලා හැදිලා බෙහෙත් ගත්තොත් නොගත්තත් ගොඩක් වෙලාට හොඳ වෙන්න පුළුවන් සාමාන්‍ය කුරුලා නම්. ඒත් අපි බෙහෙත් ගන්න එක වැදගත් කියලා හිතෙන්නේ කුරුලා ආවම ඒකෙන් එන කැලලි දිගටම තියෙන්න පුළුවන්. ඒ කැලලි ආවොත් ඒක දිගටම මූණේ තියෙනකොට ඒක මානසික වශයෙන් විශේෂයෙන් මතක තියාගන්න බහුතරයක් කුරුලා හැදෙන්නේ තරුණ වයසට. ඉතින් ගෑන් ළමයින්ට මූණේ ගොඩක් කුරුලා කැලලි ආවොත් පිග්මන්ටේෂන් ප්‍රශ්නත් එක්කම එනවා කුරුලා කැලලිත් එක්ක. ඒගොල්ලන්ගේ self image එකට self confidence එකට ලොකු ඉෂුව එකක් වෙන්න පුළුවන්. දැන් චතුරාර්ය කිව්වනේ දැන් ජීවිතේ කෙනෙක්ට කුමන හරි කාලයකදී මේ කුරුලා තත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. ඒතකොට කෙනෙක් කොයි කාලෙදිද කොයි අවස්ථාවේදීද කොයි වෙලාවේදීද ඩර්මැටොලොජිස්ට් කෙනෙක්ව හම්බ වෙන්න ඕනේ මේ කුරුලා තත්වයන් සඳහා. කොයි වගේ කෙනෙක්ද මේ තත්වයට යොමු වෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ දැන් අපි කුරුලා අපි ග්‍රේඩ් කරනවා grade 1 2 3 4 කියලා. අර earliest stage grade 1 එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය අපි ඔය මෙඩිකලි කියන්නේ කොමිඩෝන්ස් කියලා. හරිද? අර black heads white heads කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී ඇත්තටම ක්‍රීම් ආලේපන වලින් පමණක් වුණත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ගොඩක් අවස්ථාවල. ඒතර ඒ අවස්ථාවක සමහරට විශේෂඥ වෛද්‍යවරයෙක්ම හමු නොවි ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් හම්බ වෙලා බෙහෙත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉන් එහාට යන අවස්ථාවලදී හැබැයි සාමාන්‍යයෙන් ක්‍රීම් ආලේපන විතරක් මදි. බොන්න බෙහෙත් ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙනවා. එහෙම අවස්ථාවකදී සමහරක් වෙලාවට විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙනක වඩා සුදුසු වෙන්න පුළුවන්. ඒතර බොන බෙහෙතුත් විවිධාකාර බෙහෙත් තියෙනවා. එයාගේ කුරුලා වලට හේතුකාරකය මතක. දැන් උදාහරණයක් විදිහට දැන් normal acne වල අපි සමහරක් වෙලාවට low dose antibiotics doxycycline වගේ ඒවා low dose ටිකක් long term දෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් hormonal acne නම් ඒවට වෙනම බොන බෙහෙත් තියෙනවා. severe acne නම් අපි සමහරට ඔය isotretinoin කියලා roaccutane කියලා කියන බෙහෙතකට යන්න වෙන අවස්ථා තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. ඒතර චතුරාර්ය මේ කුරුලා සම්බන්ධයෙන් ගොඩක් අය කරනවා මේ හෝම් රෙමඩීස්. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔය ටූත් පේස්ට් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔව්. එහෙම ගොඩක් විවිධාකාර ඒවා කරනවා කට්ටිය. උදාහරණයකට මම දැකලා සමහර අය කියනවා කුරුලේ හැම මිරිකන්න කඩන්න කියලා. ඒක එච්චර අපේ හැමේ සුදුසු දෙයක් නෙවෙයි. දැන් සුදු හැමේ එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් අපේ හැම පොඩ්ඩක් නැත්නම් පිග්මන්ටේෂන් එනවා, කැලලි එනවා. ඉතින් ඒවා මිරිකන එක කඩන එක සුදුසු නෑ. මෙහෙම ඇති එකක් දෙකක් සමහර නිදා ගන්නකොට කොට්ටේට වගේ කැඩෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට අපි ඇක්ටිව්ලි ඒවා මිරිකන කඩන්න ගියොත් කැලලි එන සම්භවතාවය ගොඩක් වැඩි වෙනවා. හින්දා ඒක කරන එක සුදුසු නෑ. ඔව් ගොඩාක් අය එක අත් බෙහෙත් එහෙම කරලා එනවා. හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒක හදිස්සියෙන්වත් හැම බර්න් වුණොත් හැමට ඇලර්ජි එකක් ආවොත්
කුරුලෑවට වඩා ලොකු ප්‍රශ්නයක් ඇදලා තමයි අන්තිමට නවතින්නේ. සමහර අය අපි දකිනවා කිව්වා වගේ ටූත් පේස්ට් ඒ ස්ථානවල ගාලා එනවා. එහෙම නැත්නම් සමහර ශාකසාර ප්‍රොඩක්ට්ස් ගාලා එනවා. ඉතින් පරිස්සමෙන් කරන්න දේ මොකද හැම බර්න් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් කොහොමද මේ කුරුලෑ සහිත පුද්ගලයෙක් ප්‍රතිකාරයට යොමු වෙනවා නම් කොහොමද මේ ප්‍රතිකාරය දැන් සිදු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ක්‍රීම් වර්ග විතරක් ආලේප කරනවද? ක්‍රීම් වර්ග වල ඉඳලා බෙහෙත් වර්ග බොන්න සිදු වෙන වෙලාවල් තියෙනවා. කොහොමද මේ ප්‍රතිකාරය සිදු වෙන්නේ? මේක පිළිවෙලක් ඇතුව සිදු වෙන ප්‍රතිකාරයක් නිසා ඩක් විස්තර කරා. මුලින්ම රෝගියෙක් ආවම අපි බලන්න ඕන කුමන වර්ගයේ කුරුලෑද තියෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් ඇක්නි වල්ගාරිස් නැත්නම් සුරබ කුරුලෑ වෙන්න පුළුවන්. දැන් යං ටීනේජර් කෙනෙක් වගේ ආවොත් එයාගේ සාමාන්‍යයෙන් තියෙන ඩිස්ට්‍රිබියුෂන් එකයි තියෙන කුරුලෑ ටයිප් එකයි අනුව මම කිව්වා වගේ අර තියෙනවා කුරුලෑ වර්ග කොමිඩෝන්ස් තියෙනවා. තව පොඩි රතු බිබිලි වගේ එන්න පුළුවන්, සර්ව බිබිලි වගේ එන්න පුළුවන්. හැම යට එන ලොකු ප්‍රදාහ තත්ත්ව කියන්නේ ඇක්නි සිස්ට්ස් වගේ එන තත්ත්ව තියෙනවා. ඒ තියෙන තත්වයේ අනුව බල තමයි තීරණය කරන්නේ මොන වගේ ට්‍රීට්මන්ට් එකද යන්නේ කියලා. ඒකම මේකට වෙන හේතුකාරක වෙච්ච සාධක. අර මම කිව්වා වගේ සමහරක් වෙලට බෙහෙත් වලට වෙන්න පුළුවන්. කොස්මෙටික් ඒජන්ට්ස් වලට එන්න පුළුවන්. සමහරට යගේ එන්වයරන්මන්ටල් ෆැක්ටර් එක. දැන් හිතන්න ගොඩක් අවුවේ ඉන්න කෙනෙක්ගේ එහෙම නැත්නම් මොනරි සමහරට අපි දකිනවා ඔය මොන රෝගී තත්වයකට පසුව කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙනවද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම වුණොත් ඒ අදාළ ප්‍රතිකාරක මුලින් කරලා ඉන්නේ. ඒකම කුරුලෑ වල සංකුලතා ඇති වෙන්න පුළුවන්. උදාහරණ කැලලි පිග්මන්ටේෂන්. ඒවටත් අපි ඒ ගමන් ප්‍රතිකාර කරන්න ඕනේ. ඒතර දැන් ඇඟේ ප්‍රශ්නයක් හින්දා කුරුලෑ එනවා නම් ඒවත් අපි අයිඩෙන්ටිෆයි කරන එක වැදගත්. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා වගේ අර කාන්තාවන්ට වෙන පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම්. මේ තත්ත්වෙදීම ඒ රෝගය අඳුනා ගන්නත් කුරුලෑ ඉවහල් වෙනවා. ඒතර ඒවටත් බෙහෙත් කරන එක වැදගත්. මොකද රෝගියාගේ ඇඟට ඇතුළටත් ඒක බලපාන්න පුළුවන්. ඔය දැන් කියපු ප්‍රතිකාර ක්‍රම වලට අමතරව ඒ කියන්නේ ක්‍රීම් ආලේපන තියෙනවා බොන බෙහෙත් වර්ග ගැනත් මම කලින් සඳහනක් කරා ඊට අමතරව වෙන ෆිසිකල් තෙරපිස් උත් තියෙනවා දැන් උදාහරණයක් විදිහට දැන් ඇක්නි ස්කාර්ස් ගත්තොත් මම හිතන්නේ ඒක වෙනම ටොපික් එකක් අපි ඒක ගැන ඊට වඩා දීර්ඝ විග්‍රහයක් ඊට පස්සේ කරමු හැබැයි ඒවටත් වෙන ෆිසිකල් ට්‍රීට්මන්ට්ස් තියෙනවා එතකොට ඔය බොන බෙහෙත් ගැන කිව්වම ඔය අයිසොට්‍රෙටිනොයින් ගැන කතා කරනවා ඒ ගැන කට්ටිය කියනවා ඒක සමහරව ඒකට බයයි ඒ ප්‍රතිකාරය මේ බෙහෙත් බොන්න ඒක කොයි වෙලාවටද සුදුසු වෙන්නේ ඒ වගේ මේක කොහොමද මේ පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ඒ ගැන පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න. ඇත්තටම අයිසොට්‍රෙටිනොයින් කියන්නේ කුරුලෑ වලට ඉතාම හොඳ බෙහෙතක්. හැබැයි ඒක සමහරක් වෙලාවට අපි ඒක අබියුස් වෙනවා දකිනවා. මොකද ඒ බෙහෙතත් ඉතින් අපි අද හරි පුද්ගලයාට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන එක හරියට පාවිච්චි කරේ නැත්නම් ගොඩක් දරුණු ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒක බොන ගමන් කාන්තාවක් ගැබ් ගත්තොත් ඒ දරුවාට අංග විකලතාවයන් එන්න සෑහෙන chance එකක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න ඒ කියන්නේ දැන් හරි රෝගියා තෝරා ගැනීම හරිම වැදගත්. ඒකම patient counsel කරන එකත් ඊටම වැදගත්. මොකද දැන් හිතන තරුණ කාන්තා කෙනෙකුට දෙනවා නම් දැන් අපි පිටරට නම් මේක කරනවා අනිවාර්යෙන් patient ගෙන් අහන්න ඕන මේ ගැප් ගැනීමේ chance එකක් තියෙනවද? උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරනවද? ඒක හරිම වැදගත්. එහෙම රිස්ක් එකක් තියෙනවනේ මේක කවදාවත් දෙන්න හොඳ ඩ්‍රග් එකක් නෙමෙයි. ඒ වගේ අවස්ථාවක. ඒකම දැන් වෙන ඉෂුස් අපි සැලකිල්ලට ගන්න ඕනේ. උදාහරණයක් විතර සෝයා වලට ඇලර්ජි එකක් තියෙනවා. සෝයා මීට ඇලර්ජි එකක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් අයිසොට්‍රෙටිනොයින් දෙන්නේ නැහැ. මොකද ඒකේ සෝයා වල සංඝටකයක් තියෙනවා. ඒකම සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියනවා කලාතුරකින් patient කෙනෙක්ගේ mood එකට ඒ කියන්නේ විශේෂම ડિප්‍රෙෂන් එහෙම නැත්නම් දිවිනහ ගන්න වගේ අදහසක් තියෙන කෙනෙකුට සමහරට මේක එච්චර හොඳ බෙහෙතක් නොවෙන්න පුළුවන්. මොකද සමහරට මේ patientsලාත් ඉතින් අර ඒගොල්ලන්ගේ self confidence එහෙම ගොඩක් අඩු වෙච්ච අයටනේ අපි මේ බෙහෙත දෙන්නේ. මොකද අර අපි මේ බෙහෙත ගොඩක් වෙලාට දෙන්නේ කුරුලෑත් හදලා තියෙන අයට. ඒතර හින්දා ඒ වගේවත් අපි අහලා බලන්න ඕනේ බෙහෙත දෙන්න කලින්. ඒ බෙහෙත ගන්නකොට එන සුලභම සයිඩ් ඉෆෙක්ට් එක හැබැයි සුළු දෙයක්. ඒ කියන්නේ හැම වියලීම තමයි අපි ගොඩක් වෙලාට දකින්නේ. හැම වේලෙන්න පුළුවන් ඩ්‍රයිනස් එකත් එක්ක සමට වෙන හය එහෙම පොඩ්ඩක් අර ක්‍රස්ට් වෙලා පොඩ්ඩක් බ්ලීඩ් වෙන්න වගේ පුළුවන් හරියට මොයිස්චරයිස් කරේ නැත්තම්. ඉතින් ඒ වගේ බෙහෙතකට යනවා නම් අනිවාර්යෙන් මොයිස්චරයිස් කරන්න ඕන. ඒකම අනිවාර්යෙන් අපි patient ගේ ලේ බලනවා. මොකද කලාතුරකින් මේ patient ගේ කොලෙස්ටරෝල් වල වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි ඉෂුස් තියෙනවා. ඒ අනිවාර්යෙන් හරි patient සිලෙක්ට් කිරීම වැදගත්. සහ patient හරියට උපදෙස් දෙන එකත් හරිම වැදගත්. මොකද මේක නිකන් මේ පැනඩෝල් පෙත්තක් දෙනවා වගේ නෙමෙයි. හරිම වැදගත්. මොකද මේ බෙහෙතේ වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා හරියට ගත්තේ නැත්තම්. ඉතින් හරි patient select කිරීම ඉතාම වැදගත් කියලා මම කියනවා. හැබැයි ඒ වගේම ගොඩාක්ම satisfying drug එකක්. හරියට ගත්තොත්, හරි පිළිවෙල ගත්තොත් බහුතරයක් රෝගීන්ට කියන්නේ හොඳම ප්‍රතිඵල එන drug එකක්. එතකොට චතුරාර්ය
ඇත්තටම ඔය කෑම වලින් ලොකු මේ බලපෑමක් තියනවාද මේ කුරුලෑ සම්බන්ධයෙන්? ඒ කියන්නේ පැණි රස කෑම, අර ඉස්සෙල්ලා කිව්වා වගේ පැණි රස කෑම, කිරි සහිත ආහාර, ඒ වගේම ඔයිලි ෆුඩ්, මේ වයින් ලොකු බලපෑමක් ඇත්තටම තියනවාද කුරුලෑ ඇති වෙන්න සහ ඒවා නිතර ඇති වෙන්න? ඔව් ඇත්තටම දැන් කෑමවල බලපෑමක් තියෙනවා. හැබැයි ඒක ලොකුම බලපෑමකුත් කියලා කියන්නත් බෑ. හරිද? ඒතර ඩෙෆිනිට්ලි ගොඩාක් පැණි රහ කන්න එපා. ඒතර ස්කිම් මිල්ක් ගන්න ප්‍රමාණය අඩු කරන්න එහෙම කියලා අපි කියනවා ලෙඩට. හැබැයි ඒ ටික කරා කියලා විතරක් කුරුලෑසුව වෙනවා කියලා හිතන්න අමාරුයි. ඒතර ඊට වඩා යමක් අනිවාර්යෙන් ට්‍රීට්මන්ට් වලට යන්න වෙනවා, විශේෂයෙන්ම ටිකක් ඇක්නි එක ටිකක් අතර තියෙන අයගේ. ඒතර ඒක විතරක් මදි ප්‍රතිකාරයක් වශයෙන්. එතකොට තව මම නිතර දකින එකක් තමයි විශේෂම ඔක හැදෙන්නේ ඉස්කෝලේ යන වයසේ දරුවන්නේ. ඒගොල්ලෝ පාඩම් කරගෙන ඉන්න ගමන් මුණ අල්ල කඩ ඉන්නවා. ඒක තමයි ගොඩාක් වෙලාට දන්නේ. ඒකෙන් තමයි කැලරි එන්න ප්‍රධාන හේතුව. ඉතින් ඒක සමහරට ඒකට දන්නෙත් නැතුව කරන්නේ. ඒක පුරුද්දට ගිහිලා. ඒතර ගෙදර යටත් කියන පොඩ්ඩක් බලන්න යට කරනවා දැක්කොත් එයාට මතක් කරන්න කියලා. කඩන්න එපා. කැඩුවොත් කැල්ලිය. ඒකම දැන් අපි කියන එක තමයි දැන් මූණේ ගාන ක්‍රීම් වර්ග එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙන එක. විශේෂයෙන්ම ගොඩක් ඔයිලි, ගොඩක් ග්‍රීසි ක්‍රීම්ස් ගෑවොත්. විශේෂයෙන්ම ඔය වයිට්නින් ක්‍රීම් වගේ ඒවා අහිත කරයි. ඒවා කියන්නේ සමහර ක්‍රීම් වල කිසි ප්‍රමිතියක් නැහැනේ. ඒතර ඒවා ස්ටිරොයිඩ් ආලේපන එහෙම ස්ටිරොයිඩ්ස් තියෙනවා. ඒවට එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. කුරුලෑ වර්ග එන්න පුළුවන්. ඒකම ඔළුවේ තෙල් ගාන අයගේ තර මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම බැක් ඇක්නි, ෆෝහෙඩ් එකේ ඇක්නි එන්න පුළුවන්. අපි ගොඩකට හෝමෝනල් ඇක්නි නම් දකින්නේ ජෝ ලයින් එක දිගට. අර ඔයිලි ස්කැල්ප් එකක් ඉඳ ඇක්නි එන්නේ මිඩ් ෆෝහෙඩ් එකේ මේ ටෙම්පල් එක දිගට තමයි. එතකොට මේ මොනවද මේ ඇඩල්ට් ඇක්නි කියන්නේ? මේ විශේෂයෙන්ම කාන්තාවන්ට ඇතිවෙන කුරුලෑ තත්ත්වයන් ඒව ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇයි මේ කුරුලෑ තත්ත්වයන් ඇති වෙන්නේ? කොහොමද ඒක ප්‍රතිකාර වෙනස් වෙනවද අනිත් අයට කරන ප්‍රතිකාර වලට වඩා? ඔව් මම හිතන්නේ අදහස් කරන්නේ අර ටිකක් වයසින් වැඩි අයට. ඒ කියන්නේ ටීනේජර්ස්ලා නොයි අර සමහරට අපි late 20s 40s වෙනකන් සමහර අයගේ අපි දකිනවා එකක් දෙකක් කුරුලෑ යනවා. පීරියඩ් එක කිට්ටු වෙනකොට ඇක්නි වැඩි වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒක බහැලා යනවා. ඒ තත්ත්වය ගැන වෙන්න ඇති. ඔව් ඒක ගොඩක් වෙලට ඔය හෝමෝනල් ඇක්නි වලක්ම කාණ්ඩයක් තමයි. ඒගොල්ලන් අපි හිස්ටරි එක හරියට ඇහුවොත් ඒගොල්ලන්ගේ සමහරට උසප් චක්‍රය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය දවස් 28න් 28ට වෙන්නේ නැහැ. සමහර මාසෙට ඒක හැදෙන්නේ නැහැ. සමහරක් වෙලාවට වෙන වෙනස් වීම කියන්නේ ඔළුවේ කෙස් වැටීම, ඇඟේ රෝම වර්ධනය වීම, ඒ වගේ සමහරට බෙල්ල ඉකිලි කිහිලි ප්‍රදේශ කළු වීමක් අපි කියනවා මෙඩිකලි ඇකැන්තෝසිස් නිග්‍රිකන්ස් කියලා. ඒ වගේ තත්ත්ව එක මේක එන්න පුළුවන්. ඒක ගොඩක් වෙනතර හෝමෝනල් ඇක්නි වල ෆීචර් එකක්. ඒතර කලින් කතා කරපු පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් උත් ඔකට හේතුවක් වෙන්න පුළුවන්. ඒතර ඒවයේදී නිකන් ওই ඇන්ටිබයොටික්ස් විතරක් අරන් මදි. ඒවට වෙනස් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ හෝමෝන තත්ත්වයේ යථා තත්ත්වයට ගන්න. මොකද මේක කුරුලෑ විතරක් ප්‍රශ්නයක් නෙවෙයිනේ. මං කිව්වා වගේ හිස කෙස් යෑමක් සමහරට මේ වෙන ප්‍රශ්න ඒගොල්ලන්ට සමහරට පොඩ්ඩක් සීනි තත්ත්වයක් එන්න පුළුවන් ඇඟේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සරු බවටත් ඒකේ පොඩි බලපෑම් වෙන්න පුළුවන් කාන්තාවන්ගේ. හින්දා අනිවාර්යෙන් ප්‍රතිකාර ක්‍රීම වැදගත් වෙනවා. ඒ වයිදී ඒවට විශේෂ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. සමහර හෝමෝන් පෙති වර්ග තියෙනවා, වෙන බෙහෙත් වර්ග තියෙනවා. ඒවා පාවිච්චි කරන්න වෙනවා මේ වගේ රෝගීන්. එතකොට චතුරාර්ය මේ ඩැන්ඩ්‍රෆ් එහෙම නැත්නම් ඉස්සොරි වලින් කුරුලෑ ඇති වෙනවා එහෙම කියලා මතයක් තියෙනවා. ඒ ගැන මොකද්ද මේ චතුරාර්ය කියන්න පුළුවන් ඒ ගැන? ඔව් ඇත්තටම දැන් ඩැන්ඩ්‍රෆ් වල විශේෂම ඔයිලි ස්කේල්ස් ඔය අපි මෙඩිකලි කියනවා සෙබරික් ඩර්මටයිටිස් කියලා. අර ඔයිලි අර ග්‍රීසි ස්කේල්ස් තියෙන ඉස්සොරි ඒවා වැටෙනකොට අපි සමහරට දකිනවා විශේෂම නළලේ පිට උඩ මේ ෂෝල්ඩර් බ්ලේඩ් වල එහෙම කුරුලෑ එන්න පුළුවන් ඇත්තට මේ තෙල් ගතියට. එහෙනම් ඒ වගේ අවස්ථාවක ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පූ එකක් යූස් කරන එකත් වැදගත් වෙනවා. අපි කතා කරමු දැන් කුරුලෑ කැලලි ගැන. ඇයි එක පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මේ කැලලි ඇති වෙන තත්වයන් වෙනස් වෙන්නේ? සමහර අයට කැලලි ඇති වෙන්නේ නැහැ කුරුලෑ ඇති වුණාට. සමහර අයගේ කුරුලෑ ඇති වුණාම කැලලි ඇති වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඔව් වත්සල ඇත්තටම කුරුලෑ කැලලි කියන්නේ කුරුලෑවල අපි නිතර දකින සංකූලතාවය කම්ප්ලිකේෂන් එකක්. හැබැයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ කුරුලෑ ඇවිල්ලා හොඳ වෙලාවයි කාලයත් එක්ක ඒ කැලලි දිගටම සාධාරණ ඒක ට්‍රීට්මන්ට් ගත්තේ නැත්තම්. එහෙනම් ඒක ට්‍රීට්මන්ට් ඒ කියන්නේ කැලලි හදාගන්න එක වළක්ව ගන්න එක හරිම වැදගත්. දැන් ඔයා එහු ප්‍රශ්නෙට උත්තරේ ඒක බලපාන්නේ තනිකරම ෆැක්ටර්ස් කීපයක් මත. එකක් කෙනාගේ ස්කින් ටයිප් එක අනුව. කලින් කිව්වා වගේ සමහර අයගේ ස්කින් එක හරිම සෙන්සිටිව්. පොඩ්ඩක් නැත්නම් කැලරි හැදෙනවා, ස්කාරින් වෙනවා.
පොඩ්ඩක් ඇත්නම් පිග්මන්ටේෂන් එනවා. ඒතර කැල්ලි එක පිග්මන්ටේෂන් උත් එන්න පුළුවන් හොඳේ. ඒ එකම දෙවෙනි එක තමයි ඒ කුරුලෑ වල සිවියරිටි එක අනුව. කොච්චර තදට තියෙනවද? දැන් නිකන් කොමිඩෝන්ස් කීපයක් විතරක් හැදුනොත් ඒක කැලලක් බවට පත් වීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. හැබැයි ගොඩක් ඉන්ෆ්ලේම් වෙච්ච කුරුලෑ වර්ග හැදුනොත් විශේෂයෙන්ම හැම ටිකක් ගැඹුරින් හැදෙන ඔය නොඩියුලොසිස්ටික් කියන જાතිය ඇක්නින් හැදුනොත් ගොඩක් සිවිය ස්කාරින් එන්න පුළුවන්. තදට කැලලි එන්න පුළුවන්. ඒවා ඇත්තටම ට්‍රීට් කරන්න කියන්නේ යථා තත්ත්වයට ගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන. එහෙනම් ඒ තත්ත්වයට එන්න කලින් බෙහෙත් කර ගැනීම වැදගත්. එතකොට මොනවාද මේ එක වර්ගවල මේ කැලලි තත්වයන්? එතකොට මොනවාද මේ ඒ කැලලි තත්වයන් වලට අපි විවිධාකාරයේ ප්‍රතිකාර ක්‍රම තියනවාද එකම විදියටද ප්‍රතිකාර කරන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් වත්සලා. ඇත්තටම අපි broadly කුරුලෑ කැලලි කාණ්ඩ දෙකකට බෙදනවා. atrophic scars උයි hypertrophic scars උයි. atrophic scars කියන්නේ කැලල හැදෙන තැන හැම තුනී වීමක්. ඒ අපි චර්මයේ හැම ඝනකම අඩු වීමක් තියෙනවා. hypertrophic scar කියන්නේ හැම ඝනකම් වෙලා කොස්සක් වගේ ඉසිච්ච scar එකක් හැදෙන එක. ඒතර ඒ දෙකේ ප්‍රතිකාර ක්‍රම සම්පූර්ණයෙන් වෙනස්. ඒතර ඒ atrophic scars වල subtypes කීපයක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ටිකක් ගැඹුරුයි හැබැයි පළල අඩුයි. අපි ඒවට කියනවා ice pick scars කියලා. තව ඒවා තියෙනවා නිකන් වලක් වගේ. ඒ කියන්නේ අපි කියනවා box scar කියලා. තව නිකන් ගොඩාක් යාන්තම් gently slope වෙන තියෙන rolled scars කියලා, rolling scars කියලා. ඉතින් ඒ වගේ scars වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඒවයි කරන ප්‍රතිකාර ක්‍රම වෙනස්. ඒතර දැන් අපි acne වලට සාමාන්‍යයෙන් බොන conventional antibiotics එහෙම බිව්ව කියලා scars තියෙන scars improve වෙන්නේ නැහැ. scars හැදෙන එක අඩුවීමක් තමයි වෙන්නේ. හැබැයි අර isotretinoin කියන බොන බෙහෙතට scars වල විශේෂ pigmentation වගේ තත්ත්ව scar එකේ පොඩි improvement එකක් එන්න පුළුවන්. ඒතර ඊට එහාට යන ට්‍රීට්මන්ට්ස් තනිකර බලපාන්නේ තියෙන ස්කාර් ටයිප්ස් අනුව. දැන් අපි කියවනේ කුරුලෑ වලට ස්ටිරොයිඩ්ස් ප්‍රෙඩ්නිසෝලෝන් ඒතර ස්ටිරොයිඩ් වලට ඇක්නි වැඩි වෙනවා කියලා. ඒත් සමහර ස්කාර් ටයිප්ස් වලට විශේෂයෙන්ම ඔය හයිපර්ට්‍රොෆික් ස්කාර්ස් වලට සමහර වෙලාවට රෙයාලි අපි ස්ටිරොයිඩ් යූස් කරන වෙලාවලුත් තියෙනවා. හරි. ඒකම දැන් වෙන ප්‍රතිකාර මාධ්‍ය කීපයක් යූස් කරනවා. දැන් අහලා ඇති ඔය මයික්‍රෝ නීඩ්ලින් කියලා තියෙනවා. එතකොට අපි සබ්සිෂන් කියලා වෙනම ප්‍රතිකාරයක් තියෙනවා. හැම යටින් පොඩි නීඩල් එකක් වගේ වල අර සමහර ස්කාර් ටිෂු කඩන වගේ එකක්. ඊළඟට ලේසර් විශේෂයෙන්ම ඔය ලේසර් ප්‍රතිකාරෙත් ගොඩක් හොඳ ප්‍රතිඵල එනවා සමහර ස්කාර් ටයිප්ස් වලට. විශේෂයෙන්ම ඔය ෆ්‍රැක්ෂනේටඩ් CO2 කියන ලේසර් එක ගොඩක් හොඳයි ඔය ස්කාරින් වලට. ඊට අමතරව කෙමිකල් පීල්ස් වගේ ඒවායින් උත් ඔය පිග්මන්ටේෂන් සහ සුපර්ෆිෂල් ස්කාර්ස් ඉම්ප්‍රූව් වෙනවා. ක්‍රොස් කියලා විශේෂ කෙමිකල් පීල් වර්ග කරන විදියක් තියෙනවා. අපි කෙමිකල් එකක් ඒ ස්කාර්ස් වල වල ඇතුළට දාන වගේ එකක්. ඒකෙන් උත් ස්කාර්ස් ඉම්ප්‍රූව් වෙනවා. දැන් මොනවද මේ කුරුලෑ තත්වයන් වලට කරන්න පුළුවන් ප්‍රතිකාර? දැන් අහලා තියෙනවා මයික්‍රෝ නීඩ්ලින් කියලා තියෙනවා, ලේසර් ප්‍රතිකාර කියලා තියෙනවා. ඒකට දැන් කෙමිකල් පීල්ස් කොහොමද මේක වෙනස් වෙන්නේ? ඒ දේවල් එකතු කරලා කරන්න ඕනේ වෙනවද නැත්නම් එක කෙනාගෙන් කෙනාට ප්‍රතිකාර ක්‍රමය ස්කා එකෙන් ස්කා එකට ටයිප් එකෙන් ටයිප් එකට වෙනස් වෙනවද? කොහොමද ඒක වෙනස් වෙන්නේ? කෙනෙක් දැනගන්න. ඔව් දැන් අර අපි ඉහත සඳහන් කරපු දැන් අපි කතා වුණා එකක් මේ සබ්සිෂන් ගැන කිව්වා. ඒතර අපි කිව්වා ලේසර් ගැන කිව්වා. ඒතර අපි කිව්වා තව ක්‍රොස් කියලා ට්‍රීට්මන්ට් එකක් ගැන. ඒක ඇත්තටම කෙමිකල් පීල් වර්ගයක්. ඒතර කෙමිකල් පීල්ස් උත් අපි මේකට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් කිව්වා මයික්‍රෝ නීඩ්ලින් රේඩියෝ ෆ්‍රීකවන්සි ගැන. ඒකත් මේ හොඳ ප්‍රතිකාරයක් ඔය සමහර ස්කාර්ස් වලට. ඕවට අමතරව වෙන ප්‍රතිකාර වර්ගත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට PRP කියලා අහලා ඇති අර අපි ලේ වලින් අර රුධිර පට්ටිකාවෙන් කළ ඒවා තියෙන growth factors inject කරනවා. මේවා වෙන වෙනමත් ට්‍රීට් කරන වෙලාවල් තියෙනවා. එකට දැන් උදාහරණ විදිහට මයික්‍රෝ නීඩ්ලින් and PRP එකට කරන අවස්ථා තියෙනවා. ඒ වගේ ඉතින් අර patient-ගේ අවශ්‍යතාවයි, patient-ගේ skin type එකයි තියෙන acne scar type එක අනුවයි ට්‍රීට්මන්ට්ස් අතර වෙනස් වෙනවා වත්සල. ඒක එක්කෙනාගේ එක්කෙනාට වෙනස්. patient-ගේ අවස්ථාවේ තියෙන physiology එක ඒ ඔක්කොම සැලකිල්ලටගෙන යාගේ scarring risk එක ඒවා ඔක්කොම බලලා තමයි ට්‍රීට්මන්ට් අපි ඩිසයිඩ් කරන්නේ. කුරුලෑ තත්වයක් ඇති වුණාම හැමතිස්සෙම කළු පාට හරි එහෙම නැත්නම් ඩාර්ක් ස්පොට් එකක් ඉතුරු වෙනවා. එතකොට මේක ඇත්තටම ස්කා එකක්ද එහෙමත් නැත්නම් මේකට කියනවා මම අහලා තියෙනවා පෝස්ට් ඉන්ෆ්ලමේටරි පිග්මන්ටේෂන් කියලා. මේ අවස්ථාව ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද චතුරාර්ය? කොහොමද මේ වගේ අවස්ථාවන් මේ අපි මැනේජ් කරන්නේ? දැන් අපේ ස්කින් ටයිප් එක අපේ හැමේ මෙලනින් වැඩිනේ.
එතකොට අපේ මෙලනින් හදන මෙලනොසයිට් කියලා සෛල වර්ගයක් තියෙනවා. ඒතර අපේ හැමට මොන හරි ඩැමේජ් එකක් වුණොත් කුරුලෑ විතරක් නෙවෙයි. මොන හරි දෙයකට හැම පිච්චුනොත් සන්බර්න් එකක් වුණොත් ඒ සෛල වල ටිකක් වැඩිපුර තියෙන ඒවා ඇක්ටිවිටි වැඩි. ඒතර මෙලනින් හදනවා වැඩි ඒ වගේ අවස්ථාවක. ඒතර හැම පිච්චුනොත් කුරුලෑවක් හැදුනොත් ඒ වගේ තැනක. ඒතර එහෙනම් පිග්මන්ටේෂන් හැදෙන රිස්ක් එක වැඩි. ඒතර ඒකින්ද ඒකට වළක්වා ගැනීමටත් යම්කිසි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. හැදුරෙන් පස්සෙත් ඉතින් ඒක කරන්න වෙනම ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඒතර විශේෂයෙන්ම අර මං කිව්වා වගේ කුරුලෑ පැත්තෙන් ගත්තොත් ඒවා කැඩුවොත් පිග්මන්ටේෂන් ඇන්ඩ් ස්කාරින් රිස්ක් එක වැඩි වෙනවා. ඒකම කුරුලෑ ගොඩක් ඉන්ෆ්ලේම් වුණොත් වැඩි වෙනවා. එහෙනම් මුල් අවදියේම කුරුලෑ වලට බෙහෙත් ගන්න එක ඉම්පෝටන්ට්. එකම සුදුසු සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීමෙන් උත් පිග්මන්ටේෂන් එක රිස්ක් එක අඩු කරන්න පුළුවන්. සමහර සන්ස්ක්‍රීන්ස් ගොඩක් ග්‍රීසි ඒවා නම් ඒවටත් කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. එහෙනම් ඇක්නි ෆ්‍රෙන්ඩ්ලි සන්ස්ක්‍රීන් එකක් තමයි ඒ වෙලාවට යූස් කරන්න වෙන්නේ. ඒතර පිග්මන්ටේෂන් පෝස්ට් ඉන්ෆ්ලැමේටරි පිග්මන්ටේෂන් එක ආවෙන් පස්සේ ඒකට වෙනම ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඒතර අර කිව්ව වගේ සමහර වෙලාවට අපි ස්ටීරොයිඩ් ආලේපන යූස් කරන වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් කෙමිකල් පීල්ස්, ලේසර් ඒ වගේ වෙන ට්‍රීට්මන්ට්ස් කරන අවස්ථා තියෙනවා. දැන් ඩොක්ටර් චතුරාර්ය අපි මේ ගොඩාක් ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්නේ මේ කුරුලෑ වලින් ඇතිවන කැලලි සඳහා කරන. දැන් මේ ප්‍රතිකාර වලින් ඇත්තටම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙනවද? කොයි විදිහේ දැන් සමහර කෙනෙක් ඒක රියලිස්ටික් ඒ කියන්නේ ඇත්තටම මේ ලොකු වෙනසක් වෙනවද කියන එක ගැන අහනවනේ. එතකොට ඊළඟට අනිත් එක මේ වගේ දෙයක් මේ ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙන්න කොච්චර කාලයක් කොච්චර ටයිම් ෆ්‍රේම් එකක් යනවද? මේක මේ ගොඩක් අය දැන් කෙනෙක් ප්‍රතිකාර වලට යොමු වුණාම පහෝදාට වෙනස් වීම දකින්න බෑනේ. එතකොට කොහොමද කොච්චර කාලයක් කෙනෙක් බලන් ඉන්න ඕනේද මේ ප්‍රතිකාර වලින් ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබා ගන්න? ඔව් ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි කියනවා රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන්ස් කියලා. දැන් පේෂන්ට් කෙනෙක් අපට එන්නේ සමහරට හරි මම ඔක්කොම ටික 100%ක් නැති කරලා ඔය හොඳටම පැහැදිලි ක්ලියෝපැට්‍රා වගේ හමක් ගන්නවා. හරි. දැන් එහෙම බලපාන ඒකට තනිකර බලපාන්නේ තමගේ ස්කින් ටයිප් එකයි තියෙන ස්කා ප්‍රමාණය. දැන් ඩීප් ස්කාස් තියෙන එක්කෙනෙක්ගේ මොන ප්‍රතිකාරයක් කරත් 100%ක් හරිම තත්ත්වයට ගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. හැබැයි ගොඩක් සුපර්ෆිෂල් බ්ලෙමිෂස් ඇදිලා අර නිකම් පිග්මන්ටරි චේන්ජස් වගේ නම් ගොඩක් වෙලාට හොඳටම වගේ හොඳ කරන්න පුළුවන්. ගොඩක් වෙලාට ස්කාර් ට්‍රීට්මන්ට් සැටිස්ෆයින්. හැබැයි එකම දේ පේෂන්ට් එක්ක මුලින් ඩිස්කස් කරලා මොනවද අපේ එන්ඩ් පොයින්ට් එක කියලා අපි සලකන්නේ මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක මුලදී ඩිස්කස් කරලා මේව කරගන්න. මොකද පේෂන්ට් හිතනවා නම් ඔක්කොම සම්පූර්ණයෙන්ම සුමට හැමක් එනවා ඔක්කොම නැති වෙනවා කියලා ඒක සමට අන්හැපි වෙන්න පුළුවන් අන්තිමට. එහෙනම් මුලදී ඒ ටික ඩිස්කස් කරලා අපිට මොනවද යට කරලා දෙන්න පුළුවන් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක මුලදී ඩිස්කස් කරලා ඩිසයිඩ් කරන්න. ඒක ගොඩක් වැදගත් මම හිතනවා. දැන් ඒකට යන කාලය ගත්තොත් again ඒක බලපාන්නේ එයාගේ තියෙන severity එක අනුවයි skin type එකයි අනුව. දැන් ඒකයි දැන් patient සමහර patient කියනවා මගේ වෙඩින් එක තව සති 3කින් ડોක්ටර් මේ ස්කාස් ටික යවන්න පුළුවන්. ඒත් එහෙම මොන ට්‍රීට්මන්ට් එක කරත් සති 3කින් යවන්න ඒ කියන්නේ සම්පූර්ණයෙන් යවන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම ටිකක් CV එකක් නේ නම් කොහොමදත් අමාරුයි. ඒක වැදගත් ඒක patient එක ඩිස්කස් කරලා ඒත් එහෙම වුණොත් දැන් ප්‍රතිකාර පටන් ගන්න එක එච්චර සුසු දෙයක් නෙමෙයි. ඒතර patient කියන්න පුළුවන් එයා වෙඩින් එක ගැන වරි වෙලාව නම් එහෙම එකක් කරන එක එච්චර සුදුසු නෑ කියලා. ඒත් යට ස්කාස් නැති කරගන්න නම් ඕන වෙලා තියෙන්නේ හොඳම දේ වෙඩින් එක ඉවර කරලා එන්න අපි කරගමු කියලා. මොකද වෙඩින් එකට කලින් උත් ප්‍රොසීඩියර්ස් කරන එක ගැන දැසරක් හිතන්න ඕන විශේෂයෙන්ම ටිකක් ඩීප් ප්‍රොසීඩියර් එකක් නම් රිස්ක් එකක් තියෙන ප්‍රොසීඩියර් ගන්න. හැබැයි ඒකින්ද වෙඩින් කාලේ මම හිතන්නේ කවුරු මේක අතර හොඳ පොයින්ට් එකක් කවුරු හරි මේ ස්කාස් ගැන ඉෂුව එකක් තියෙනවා නම් හරි වෙන මොන හරි කොස්මටික් ට්‍රීට්මන්ට් එකට යනවා නම් අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. කලින් කරගන්න. අඩු ගානේ මාස කිහිපයක් හරි කල් ඇතුව තමයි එකට යන්න. ඒ කියන්නේ රියලිස්ටිකලි ඇත්තටම මේ දේ වෙන්න කාලයක් යනවා සහ අපි කාලයක් ඉඩ දෙන්න ඕනේ මේ වැඩේ හරියට සාර්ථකව කරගන්න. අනිවාර්යයෙන්. මොකද අපි ලේසර් ට්‍රීට්මන්ට් වලට ගියත්, මයික්‍රෝ නීඩලින් වලට ගියත්, PRP වලට ගියත් දැන් ඒක වන් ඔෆ් ට්‍රීට්මන්ට් එකක් නෙවෙයිනේ. ගොඩක් වෙලාට එකක් කරලා ආයි කරන්න. ඒතර සාමාන්‍යයෙන් ඒ අතරතුර අපි ඩවුන් ටයිම් එකක් තියෙනවා. ඉන්ටර්වල් එකක් දෙන්න ඕන හැම රිකවර් වෙන්න. හොඳම ප්‍රතිඵල ගන්න. ඒතර සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රොසීඩියර්ස් වල 3 to 4 weeks වත් තියන්න ඕන අතරමැද. ඒතර ට්‍රීට්මන්ට් සයිකල් දෙකක් කරන. ඒතර අනිවාර්යෙන් මැද මාසයක් තියෙන්න ඕන. ඒතර ඒ හින්දා අනිවාර්යෙන් මාස 5-6ක් යන්න පුළුවන්. හොඳ ප්‍රතිඵලයක් ගන්න. ඉතින් ඒ ඔක්කොම අපි සැලකිල්ලට ගන්න ඕන ට්‍රීට්මන්ට් එකක් පටන් ගන්න කලින්. එතකොට ඩොක්ටර් චතුරාර්ය අද මේ පොඩ්කාස්ට් එකේ අපි කතා කරානේ මේ කෙමිකල් පීල්ස්, ඇක්නි, ඊට පස්සේ කුරුලෑ කැලල් ගැන. එතකොට අද කෙනෙක් මොනවද මේ ගැන ගන්න පුළුවන් මේ සම්පූර්ණම සාකච්ඡාවෙන් ගන්න පුළුවන් කෙනෙක් පණිවිඩය? ඔව් මම මෙහෙම කියනවා වත්සලා. ඒ කියන්නේ මට
පණිවිඩයක් වශයෙන් මෙතනින් ගෙනියන වැදගත්ම පණිවිඩය තමයි අපට ජීවිතේටම හම්බ වෙන්නේ එක මූණයි. හරි? කෙනෙක් දිහා අපි මුලින්ම බැලුවම මුලින්ම බලන්නේ මූණ දිහා. එහෙනම් මූණ ලස්සනට තියෙන එක හරිම වැදගත්. එහෙනම් අනවශ්‍ය ක්‍රියාකාරකම් කරන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රොසීඩියර්ස් කරන්න ගිහිල්ලා මූණ අවුල් කරගන්න එපා. මූණේ මොන හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න කලින් දෙසරයක් හිතන්න. ඒ ගැන ප්‍රවීණයෙක් ගාවට ගිහලා බෙහෙත් ගන්න කියලා තමයි ඒක කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම කෙනෙක්ගේ දිහා බලනකොට අපි මුලින්ම දකින්නේ ඒ කෙනාගේ මූණ. ඒකම කෙනෙක්ගේ self confidence එකට image එකට ප්‍රතිරූපයට ඔක්කොටම මේ මූණ බලපානවා නේද? අනිත් එක අපේ ජීවිතේටම හම්බ වෙන්නේ එක මූණයි. එහෙනම් මූණ හරියට පරිස්සම් කරගන්න එක හරි වැදගත්. එහෙනම් ප්‍රොසීජර් එකක් කරන්න කලින් ඒක ඇත්තටම අවශ්‍යද? අවශ්‍ය නම් ඒක හරි කෙනා ගාවට ගිහලා. ඒතර සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ අදාළ ප්‍රතිකාර කරන එක වඩාත් සුදුසුයි කියලා මං හිතනවා. ඒ වගේම ඒ කියන උපදෙස් හරියට නිසි ආකාරව පිළිපදින එක. තව ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රතිකාර ක්‍රමය ගැන එහෙම ප්‍රතිකාරයට කලින් ඒ ඔක්කොම අහලා දැනගන්න එක ඔබගේ අයිතියක්. ඇත්තටම මොකක් හරි එක ගැන වෙන පුළුවන් සංකූලතා ගැන එහෙම නැත්නම් ඒ ප්‍රොසීඩර් එකේ මොකද කරන්නේ? ඒකේ කොස්ට් එක ඔක්කොම කලින් අහලා දැනගන්න එක වැදගත් කියලා මං හිතනවා. අද අපි ෆේස් ලැබ් පොඩ්කාස්ට් එකෙන් කතා කරේ සම පිළිබඳ ප්‍රධාන ඇති වෙලා තියෙන ගැටලු කීපයක් පිළිබඳව. තවත් මේ වගේ වැදගත් මාතෘකා ගැන කතා කරන්න මම ඔබට ආරාධනා කරනවා අපේ ෆේස් ලැබ් පොඩ්කාස්ට් එකත් සමග දිගින් දිගටම රැඳී සිටින්න කියලා. ස්තුතියි. නැවත දවසක ෆේස් ලැබ් පොඩ්කාස්ට් එකත් එක්ක හමු වෙමු.